සර්ප්‍රයිස් ෂෝට් ෆිල්ම් එක සදීප මල්ලි අධ්‍යක්ෂණය කරපු ෂෝට් ෆිල්ම් එක. ඉතින් සදීප මල්ලි අතු කණ්ඩායම මට මේ කතාව අරන් එනවා සර්ප්‍රයිස්. ඒතරම මම පෞද්ගලිකව කතා වස්තුවට කැමතියි. ඒකත් එක්ක මම මේ වැඩේ බාර ගන්නවා. ඒකට මෙතන තිබ්බ ප්‍රධාන අභියෝගය උනේ මේක පොඩ්ඩක් ඇක්ෂන් පැත්තට බර වැඩක්. ඉතින් ඒකත් එක්ක අපි ඇක්ෂන් රිහර්සල් කරා කොහොමද මේක ෆයිට් වෙන්නේ. අපි හැමෝම ඩිස්කෂන් එක ගියා. එතකොට අලුත් කොල්ල කිලෝ සෙට් එකක්. ඉතින් මම හිතන්නේ ඒ ලෙවල් ඉවර කරලා තමයි මේ වැඩේ මේ කියන්නේ වැඩේට බහලා තියෙන්නේ. එතකොට young energy. ඉතින් ඒකත් එක්ක අපි අන්තිම ෂූට් එක ගියා. එතකොට ඒකත් එක්ක ෆයිනල් අවුට්පුට් එක බලද්දී ඇත්තට මට සතුටුයි ගොඩක්. සදීප් මල්ලිත් එක්ක ඉඳපු ඒවලන්ගේ යාළු සෙට් එක ඒ ටීම් එක හැම ඇක්ටිව් වැඩ කරා. ඉතින් සතුටුයි. මෙතන තියෙන ප්‍රධානම දේ තමයි මේගොල්ලෝ මේ වගේ අභියෝගයක් බාරගත්ත එක. මෙහෙම ටිකක් ලොව ඇක්ෂන් වැඩකට යන්නේ. ඉතින් ගුණදොස් කෙසේ වෙතත් ඇත්තටම මේ අභියෝගය බාර ගැනීම මේගොල්ලෝ අගයන්න ඕනේ. මේගොල්ලෝ වටිනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ තමයි අපේ රටේ අනාගත සිනමාව, මේ පැලවෙන අනාගත සිනමාවේ අංකුර. ඉතින් මේවා මේ පැලවෙලා තමයි අන්තිමට අපේ ලාංකීය සිනමාව හැදෙන්නේ. ඉතින් ලාංකීය සිනමාව ඉදිරියට ගෙන යන ගාමක බලවේග ඕගොල්ලෝ. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා. මේ වගේ වැඩ තවත් ඉදිරියට කරන්න ඕගොල්ලන්ට ගට් එක හම්බ වෙන්න. මේ හැම දිගටම තියාගෙන යන්න. ඉතින් සිනමාවත් එක්ක හැමදාම ඉන්න. ජය වේවා හැමෝටම. සර්ප්‍රයිස් කියන්නේ සංදීප් මල්ලිගේ අලුත්ම ෂෝට් ෆිල්ම් එක. ඉතින් ඇත්තටම සර්ප්‍රයිස් මූවි එකට මම ගොඩක් කැමතියි. මොකද හේතුව මේක මට පෞද්ගලිකව විශේෂත්වයක් තියෙනවා. මොකද MSBN ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මම හොඳම නිර්දේශන කැටගරියකින් සර්ප්‍රයිස් නිසා නම් හිතුවා. ඒක මට සතුටක්. ඉතින් සර්ප්‍රයිස් ගැන කතා කරොත් සංදීප් මල්ලිගේ මේ වැඩේට මට ආරාධනා ලැබෙන්නේ මුලින්ම දිදුලගෙන්. දිදුල මට කතා කරලා කියනවා මෙන්න මෙහෙම පොඩි කලර් සෙට් එකක් ඉන්නවා. ඒක ලයින්ගෙන් ෂෝට් ෆිල්ම් එකක් තියෙනවා. දුනියා අපි උදව් කරමුද මෙහෙමයි කියලා. මම කිව්වා ස්ක්‍රිප්ට් එක යවන්න කියලා කියලා බලවට පස්සේ සංගීතකේ මීට කලින් කරපු ෂෝට් ෆිල්ම් එකක් සුපර්. ඉතින් ඒක නිසා මම දෙපාරක් හිතන්නේ නැතුව මේ ෂෝට් ෆිල්ම් එකට කැමති වුණා. අපි කරමු මේ වැඩේ කියලා. ඉතින් ඇත්තටම සර්ප්‍රයිස් කියන්නේ හොඳ නිර්මාණයක්. ඒ වගේම තමයි සංගීතලගේ කණ්ඩායම ගැන කතා. මේක ඇක්ෂන් මූවි එකක්. විදියට තමයි රූපගත කරේ. ඉතින් මේ ඇත්තටම මේගොල්ලන් තමයි සිනමාවේ අනිකුටින් මට නැත්තම් දැන් වර්තමාන සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඉන්න චූටි මාලිලා ටිකක්. අර චූටි මාලිලා වුණාට මේගොල්ලන්ගේ වැඩ නැහැ ඇත්තටම පොඩි නෑ. ඇත්තටම ඒ වගේ නිර්මාණයක් කරන්න ආසාව කැපවීම උනන්දු වගේම ගොඩම ටීම් වර්ක් එකක් තියෙනවා. මම ඇත්තටම දැක ප්‍රධානම දේ තමයි සංගීත සහයගලගේ කණ්ඩායම ලොකු ටීම් වර්ක් එකකින් ලොකු උනන්දුවකින් තමයි මේ වැඩේ කරේ. ඉතින් ඒකත් එක්ක අපිටත් අර ඒ වැඩේට හරි ෆුල්ම එකතු වෙන්න ඕනකම අපිටත් නිරායාසයෙන්ම ආවා. මොකද ඒගොල්ලන්ගේ ටීම් වර්ක් එකත් එක්ක. ඉතින් ඒ වගේ විශේෂ මතක් කරන්න ඕනේ සංදීප් මයිලිගේ ෆැමිලි එක. සංදීප් නිකු උදව්වක් දෙනවා ඒගොල්ලන්ගේ කවල. ඉතින් මම හිතනවා මේ උනන්දුවෙන්ම දිගටම ගියොත් අපි සිනමාවට අවතීර්ණ වෙන වගේම සිනමාවෙත් මේ ලොකු ප්‍රවර්ධනයක් ඇති වෙවි කියලා මේ වගේ උනන්දුවක් කැපවීම තියෙන ආධුනික අධ්‍යක්ෂකවරු සිනමාවට අවතීර්ණ වෙන එක නිසා නේද. ඉතින් සතුටුයි සර්ප්‍රයිස් එක එකතු වෙන ලැබිච්ච ගැන සහ සර්ප්‍රයිස් කණ්ඩායමට සංදීප්ට විශේෂයෙන්ම ස්තුති කරනවා සහ සුබ පතනවා ඔවුන්ගේ ඉදිරි අනාගතයේදී මේ වගේ වැඩ ගොඩාක් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා.